අද මම ඇවිල්ලා තියෙන්නේ කපල් එකකට නිදහසේ ඉන්න පුළුවන් ලස්සනම ලස්සන හොටෙල් එකකට. අපි නම් ඇවිල්ලා තියෙන්නේ අද ස්ටේ එකකට. ඔයාලට ඩේ අවුට් එකකට උනත් මේ ප්ලේස් එකට එන්න පුළුවන්. ඉතින් මෙතනට ආවොත් ඕගොල්ලන්ට කුරුල්ලොන් අල්ලන්න පුළුවන්. එතකොට ඊවිනින් ටී එකක් එක්ක ෆිෂ් තෙරපි එකකුත් හම්බ වෙනවා. ඒ වගේම ලස්සන පූල් එකක් තියෙනවා. එතකොට ස්පෝර්ට් රූම් එකක් තියෙනවා. ඉතින් කරන්න දේවල් ගොඩයි ළමයි. ඉතින් කොළඹ ඉඳන් වැඩි දුරක් නැති නිසා ඔයාට එන්නත් ලේසි. මේ ෆුල් වීඩියෝ එක බැලුවොත් ඔයාට හැම ඩීටේල් එකක්ම දැනගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හායි ළමයි. ඔයගලන්ට කොහමද? මම නම් හොඳින්. ඔයාලත් හොඳින් ඇති කියලා මම හිතනවා. අද මම ඔයගලොන් එක්කන් යන්නේ හරිම ලස්සන තැනකට. මේ තැන නම් ගොඩක් කට්ටිය දන්නේ නැතුව ඇති. මොකද මේ ප්ලේස් එක ටිකක් අලුත් තැනක්. මෙතන ළමයි කපල් එකකට ඇත්තටම නිදහසේ ඉන්න පුළුවන් තැනක්. මම මෙතන ඇත්තම විස්තරය ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. මොකද මේක ප්‍රොමෝෂන් එකක්වත් මුකුත් නෙමෙයි. මේක අපිම හිතලා මෙතනට යමු කියලා තමයි ගියේ. ඉතින් මෙතන හැම විස්තරයක්ම පෙන්නන්නම්. ඇතුළට යනකොටම මෙන්න මේ කට්ටිය තමයි හිටියේ. ඉතින් මේගොල්ලෝ නම් ඇත්තටම ගොඩාක් ෂෝක් අනේ මේ වීඩියෝ එක ඉස්සරහට ඔයගොල්ලෝ බලාගෙන හිටියොත් බලන්න පුළුවන්. මම මේ කූඩුව ඇතුළටත් යනවා. ඉතින් දැන් අපි චෙක් ඉන් වෙලා කෙලින්ම යන්නේ අපිට හම්බ වෙච්ච රූම් එක මොන වගේද බලන්න. එහෙනම් යමු. මේ තියෙන්නේ අපිට අද හම්බ වෙච්ච රූම් එක. දැන් අපි යමු බැල්කනි ඒරියා එක මොන වගේද බලන්න. ඉතින් එතනත් හරියම නිදහසේ ඉන්න පුළුවන් ළමයි. කපල් එකකට ඇත්තටම ඇවිල්ලා නිදහසේ ඉන්න පුළුවන් තැනක්. ඉතින් ඒ වගේම මේ රූම් එකේ ස්පෙෂල්ම දේ තමයි වෙනදට රූම් එකේ තියෙනවට වඩා ටිකක් වෙනස් අයිටම් එකක් තියෙනවා. ඉතින් මේ දේවල් තමයි අපිට අද හම්බ වෙච්ච රූම් එකේ තිබ්බේ. ඉතින් ගොඩ දවසකින් තමයි අපි ස්ටේ එකකට ආවේ. නැත්තම් අපි ඩේ අවුට් තමයි ගොඩක් වෙලාවට යන්නේ. ඉතින් මෙතන ඩේ අවුට් එකක් එමු කියලා තමයි මුලින්ම හිතුවේ. හැබැයි ඊළඟට අපි ප්ලෑන් එක වෙනස් කරා. අපි ස්ටේ එකකට තමයි ආවේ. ඉතින් මේ තියෙන්නේ මේ රූම් එකේ කබඩ්ස්. ඉතින් ඔයගොල්ලන්ට ඕන දෙයක් මේකේ තියාගන්න පුළුවන්. ඒ වගේම ටී කොෆි හදාගන්න ඒ හැම දෙයක්ම මේ රූම් එක ඇතුලේ තියෙනවා. දැන් යමු අපි වොෂ් රූම් එක මොන වගේද බලන්න. ඉතින් රූම් එකට ඇවිල්ලා ටිකක් වෙලා ගියාට පස්සේ අපිට අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බ වුණා. ඉතින් ඒකත් අරගෙන අපි චුට්ටක් එළියට ගියා. මොකද එළියේ ලස්සන යාළුවෝ වගේක් ඉන්නවා. මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මෙයා. මෙයා ළමයි මේකේ තනියම ඉන්නේ. හැබැයි අපි ඉන්න රූම් එක ළඟම තමයි මෙයා ඉන්න කූඩුවක් තිබ්බේ. ඉතින් මෙයා කොයි වෙලේත් කෑ ගහනවා. ඒක රූම් එකටත් ඇහෙනවා. මෙතන වැඩ කරන අයත් එක්ක මෙයා මාර එකතුයි. ඒගොල්ලන්ට ඔළුව අත ගන්න දෙනවා. හැබැයි අපිට නම් චුට්ටක් බයයි එයා. ඉතින් මේ තියෙන්නේ ඒ හරිම ලස්සනට ඕගොල්ලන්ට රෙස්ට් එකේ ඉඳගෙන ටිකක් කතා කර ඉන්න පුළුවන් විදියට හරි ලස්සනට මෙන්න මේ හරිය හදලා තියෙනවා. ඉතින් අපි එතනට වෙලා අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක එන්ජොයි කරා. දැන් යමු අපි චුට්ටක් හොටෙල් එකේ ඇවිදලා වටේම ලස්සන පොඩ්ඩක් බලන්න. මොකද ආව ගමන්ම අපි රූම් එකේනේ හිටියේ. ඉතින් මේ තියෙන්නේ මෙයාලගේ පූල් එක. ඉතින් මෙතන හරිම ලස්සනයි. අපි පූල් එකට එන වෙලාවට මම ඔයගොල්ලන්ට මෙතන වටේම පෙන්නන්නම්. දැන් යමු පල්ලෙහා. කොයි වෙලෙත් කෑ ගහන කට්ටියෝ බලන්න. මෙන්න මේගොල්ලෝ මෙයාලගේ සද්දේ නම් නවතින්නෙම නෑ ළමයි. රූම් එක ඇතුළටත් ඇහෙනවා. හයියෙන් කෑ ගහනවා. මෙයා
මෙයාලගේ ස්ටේ එකකට ආවහම ළමයි ඊවිනිං ටී එකකුත් හම්බ වෙනවා. ඉතින් ඒක ගන්න තමයි අපි දැන් මේ ආවේ. ඉතින් ඒක තියෙන්නේ ටිකක් වෙනස් විදිහට. ඔයාලට පේනවා ඇති. ඉතින් ෆිෂ් තෙරපි එකක් එක්කම තමයි ඉවිනිං ටී එක ගන්න හම්බෙන්නේ. ඉතින් ලස්සනට ටේබල් එකක් තියලා මේක චුට්ටක් වෙනස්. ඉතින් අපිටත් චුට්ටක් අලුත් අත්දැකීමක්. අපිත් ආසාවෙන් තමයි හිටියේ. ඉතින් මෙතන කපල්ස් දෙකකට විතර ඉවිනිං ටී එක ගන්න මෙහෙම ෆිෂ් තෙරපි තැන් දෙකක් හදලා තියෙනවා. ඉතින් ළමයි මේ ප්ලේස් එක තියෙන්නේ කිරිබත් ගොඩ. ඔයගොල්ලන්ට විශ්වාස ගන්න පුළුවන්ද දන්නේ. ඉතින් අපිට ගොඩාක් දුර නැහැ. අපි කැලණි ඉඳලා කිරිබත් ගොඩට ටික දුරයි තියෙන්නේ. ඔයාලත් කොහේ හරි යන්න තැනක් හොය හිටියා නම් මේ කිට්ටුව මේ ප්ලේස් එකට ඇවිල්ලා බලන්න. දැන් මම මේ රෙඩි වෙන්නේ ඩිනර් එකට යන්න. ඉතින් අපි ඉවිනිං ටී එක අරගෙන වොෂ් එකක් දාගෙන එහෙම තමයි දැන් මේ එළියට ආවේ ඩිනර් එක ගන්න. එතනත් ස්පෙෂල් විදිහට තමයි ඩිනර් එක රෙඩි කරලා තියෙන්නේ. ඔයගලන්ට මම පෙන්නන්නම් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. මෙන්න මේ වගේ ලස්සන ප්ලේස් එකක තමයි අද අපි ඩිනර් එක ගන්නේ. ඉතින් මෙතන ඕගොල්ලොන්ට පුළුවන් මොකක් හරි පොඩි ඔයාලගේ ෆන්ක්ෂන් එකක්, බර්ත්ඩේ පාටි එකක්, ඒ වගේ දෙයක් මෙතන ගන්න පුළුවන්. මේ යාලගේ රූෆ් টොප් එකේ තමයි මේ විදියට ලස්සනට හදලා තියෙන්නේ. ඉතින් අපි හිතුවා ඩිනර් එක එතන රෙඩි කරන්න කියනවා කියලා. ඉතින් ඒක හරි ලස්සන එක්ස්පීරියන්ස් එකක් වුණා අපි දෙන්නටම. ඒ වගේම මෙයාලගේ කෑම හරිම රසයි. අපි චොප්සි රයිස් එකයි, චිකන් ඩෙවල් එකයි, තව මෂ්රූම් එකකුත් ඕඩර් කරා. මේ තුනම හරිම රසයි ළමයි. එයාලගේ කෑමත් එවලෙම හදලා දෙනවා මං හිතන්නේ. ඉතින් ඒ හින්දා තමයි එච්චර රස. ඉතින් මේක තමයි අපේ අද ස්පෙෂල් ඩිනර් එක. Good morning ළමයි. දැන් මේ උදේම නැගිටලා අපි චුට්ටක් පල්ලෙහාට යනවා. මොකද අර කුරුල්ලෝ ඉන්න තැනට අපිට ඊයේ යන්න බැරි වුණා. ඒක ඇතුළට යන්න පුළුවන් නේ. ඉතින් අපි හිතුවා උදේම යනවා කියලා. මොකද උදේ නැගිටිනකොට මේගොල්ලෝ හයියෙන් කෑ ගහනවා. ඇත්තටම ළමයි කලින් නම් මං මේ වගේ කුරුල්ලෝ ඉන්න කූඩුවක් ඇතුළට ගිහිල්ලම නෑ. මං ඉස්සර ඉඳන්ම හරි ආසාවෙන් හිටියේ. හැබැයි ගියාට පස්සේ තමයි තේරුනේ ඒක ටිකක් අමාරු වැඩක් කියලා. මොකද ඒගොල්ලෝ කරාබුව ගලවගෙන කන්න හදනවා. කන එතකොට රිදෙනවා. ඉතින් ඒ වගේ එයාලා අපේ ඇඟට වහනකොට අපේ ඇඟවල් එහෙම හීරෙනවා. ඉතින් ඒ වුණාට ඒක ෂෝක්. ඉතින් දැන් අපි යමු පූල් එකට. මොකද උදේම පූල් එකේ වැඩි කට්ටිය නැහැ. ඒ හින්දා නිදහසේ අපිට එතන ඉන්න පුළුවන්. ඒ හින්දා අපි උදේම ආවා පූල් එකට. දැන් අපි අපේ රූම් එකට ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ඉන්නකොට ඒගොල්ලෝ ටී එකක් ගෙනල්ලා දුන්නා. ඉතින් ඒකත් දීලා අපි දැන් එළියට ආවා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් මේ තියෙන්නේ අද අපේ බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් මේක අපි ගන්නේ පූල් ඒරියා එක ගාව. මොකද එතන හරිම ලස්සනයි. ඒ වගේම කිසිම රස්නයක්වත් නැහැ ඒ වෙලාවේ. ඉතින් අපිට හිතුණා මේ හරිය තමයි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න හොඳම තැන කියලා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකට තිබ්බේ කිරිබත්. ඉතින් ඒකත් හරිම රසයි.
මෙතන තමයි සාමාන්‍යයෙන් ඩයිනින් ඒරියා එක. ඒ කියන්නේ බ්‍රෙක්ෆාස්ට් ගන්න මෙතන තමයි ගොඩක් වෙලාවට. ඒ වුණාට අපිට ඕන හින්දා තමයි අතන රෙඩි කරගත්තේ. ඒ වගේම මෙතන ස්පෝර්ට් රූම් එකකුත් තියෙනවා. මෙතන ඔයාලට ෆිල්ම්ස් බලන්න පුළුවන්. ඉතින් ඔයාගේ යාළුවෝ ටිකත් එක්ක සෙට් වෙන්න පුළුවන්. ඒ වගේම පූල් ටේබල් එකක් තියෙනවා. ඉතින් මේ හොටෙල් එකට ආවොත් ඔයගොල්ලන්ට කරන්න ඕන තරම් දේවල් තියෙනවා. ඉතින් ළමයි ට්‍රැන්කියුල් හොටෙල් එකේ අපිට ස්ටේ එකකට උනේ රුපියල් 15000ක් වගේ පොඩි ගාණක් මේ හැම දෙයක් එක්ක. ඉතින් ඕගොල්ලොත් කිරිබත් ගොඩාවට ඉන්නවා නම් අනිවාර්යෙන් මේ ප්ලේස් එකට එන්න. ඈත කඳුනින්නයේ සිටියදී පියඹලා චිරන් පාට සමනල්ලු රැන අද වගේ සිහිවුණා දැතින් මල්ලා මගේ සිතන සිමලා සඳුන් සුවමින් හද නැහැවිලා මානිතු බුදු වුණේ පිරිතුරුනේ සිනි දැනිලා දැකින් මල්ලා ඔහෙයන් ඉවබා ඉතින් ඔය විදිහට තමයි අද මගේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ගැන මොකද හිතුනේ කියලා ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි ළමයි.